ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මගේ වීඩියෝ කලින් බලලා තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා මම ඉන්නේ රුසියාවේ කියලා. මේ ඉතින් ලංකාවෙන් පිට අපි දෙන්න සමරන අපේ පළවෙනි අලුත් අවුරුද්ද. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ අපි දෙන්න මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රුසියාවේදී හදාගත්තු අපේ පුංචි කෑම මේසේ. මේකේ තියෙන කෑම ಜಾති ගොඩක්ම අපි දෙන්න හදාගත්තේ තනියම. ඒ කියන්නේ කඩෙන් ගත්ත දේවල් වලට තියෙන්නේ මෙතන කේක් එක සහ බිස්කට් විතරයි. අපි ගෙදරදී හදාගත්තා කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, වැලි තලප, තලබෝල, කොකිස්, ඊට අමතරව සීනි පතුරු, ඊට අමතරව අපි හදාගෙන තියෙන ඔයාලට ඔය රතු පාටට පේන්නේ මස්කට්. කිරිබතකුත් උදෙන්ම හදාගත්තා. ඒ කියන්නේ අපි මේ වැඩ කරේ නැකත්වල තියෙන විදියටමයි. ලංකාවේ වෙලාවයි මෙහේ වෙලාවයි. මෙහේ වෙලාව කියන්නේ රුසියාවේ චෙබොක්සාරි වල වෙලාවයි අතර තියෙන්නේ හරියටම පැය දෙකමාරක වෙනසක්. ඒ කියන්නේ මම ඔයාලට සරලව පැහැදිලි කරොතින් ලංකාවේ වෙලාව 10:00 නම් මෙහේ වෙලාව උදේ 8:00යි. ලංකාවේ 10:51ට තමයි ලිප ගිනි මෙලවීමේ නැකත තිබුණේ. ඒ කියන්නේ මෙහේ වෙලාව 8:21 අපි 8:21ට කිරිබතක් හදාගත්තා. ඉතින් ඒකේ වීඩියෝ එකක් නම් ගන්න උනේ නැහැ. ලංකාවේ 12:06ට යෙදලා තිබුණේ ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම කියන නැකත. ඒ කියන්නේ රුසියාවේ ටයිම් එකට අනුව 9:36ට අපි දෙන්න වැඩ අල්ලපු විදිය. ඉතින් ওই විදියට වැඩ අල්ලලා ඊළඟට ගනුදෙනු කරලා ඊළඟට තමයි අපි ආහාර අනුභවය කරේ. මං හිතනවා ලංකාවේ ඉඳන් මේක බලන ඔයාලත් වැඩ අල්ලන නැකතේදී පාඩම් කරන ළමයි පාඩම් කරන්නේ නැති, ගොවිතැන් කටයුතු කරන අය ගොවිතැන් කටයුතු කරන්නේ නැති, Tamanට අදාළ රැකියා ශාස්ත්‍රයේ වැඩ කරන්නේ නැති කියලා. දැන් මේ තමයි ගනුදෙනු කරන වෙලාව. මේ රටේ ඉතින් අපි දෙන්න ගාව අම්මා තාත්තා නෑනේ. ඒ නිසා අපි දෙන්න විතරක් එකතු වෙලා ගනුදෙනු කරා. ලංකාවේදී නම් අම්මලා තාත්තා එක්කලානේ මුලින්ම ගනුදෙනු කරන්නේ. මම මේ මෙතෙන්දි මේ එයාට කියන්නේ මිනිස්සෙක්ට උතුම්ම ලාභය නිරෝගීකම. එයාට නිදුක් නිරෝගී විදියට මේ අවුරුද්ද ගත කරන්න ලැබෙන්න කියලා ආශිර්වාද කිරීමක් තමයි ඒ කරේ මම. නැත්තම් ඔයාලා බලනවා ඇති මම මොනවද මේ කියාගෙන යන්නේ කියලා. අපි දෙන්න ලිප ගිනි මෙලවීමේ නැකතට කිරිබතක් හොයාගත්ත කෙව්වනේ මම. අපි ඒ කිරිබතට තල ටිකකුත් එකතු කරා. මම මේ වෙලාවෙදිම ඔයාලට දැනගන්න මෙහි තල ග්‍රෑම් 50ක ගාණ කියන්නම්. මෙහි තල ග්‍රෑම් 50ක් වෙන්නේ රූබල් 40යි. අපි දැන් මේ මුලින්ම බුද්ධ පූජාව තියලා ඉන්න තමයි හදන්නේ. ඉතින් අපි හදාගත්ත හැම දෙයකින්ම බුදුහාමුදුරුවන්ටත් අපි ඉස්සෙල්ලා පූජා කරා. එරබදුවාරේ ඔන්චිලිවාරම් කාලේ සූරියනකතෙක් එමුගේ මැදසාලේ කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ. අපිත් ලංකාවේ ඔයාලා වගේම නොනගතේ වෙලාවේදී සියලුම වැඩ අත්හැරලා මුකුත් කෑම ගන්නේ නැතුව තමයි හිටියේ. දැන් ඉතින් මේ ආහාර අනුභව නැකතේදී අපිත් අපි හදාගත්තු දේවල් කෑමට තමයි මේ සූදානම් වෙන්නේ.
ඔන්න ඉතින් හැමදාම වගේම එයා මුල්ම කට මට කැව්වා. ඊළඟට මමත් එයාට කිරිබත් කෑල්ලක් කවන්න තමයි මේ හදන්නේ. ඇත්තටම මේ කිරිබත් එකට තල දාපු නිසා ගොඩක් රසට තිබුණා. ඔයාලත් තල දාලා කිරිබත් එකක් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් මම ජනවාරි 1 වෙනිදා අපි කොහොමද සැමරුවේ කියලා වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඒකෙදි නම් කේක් එක මගේ අතින්ම තමයි මං හදාගත්තේ. ඇත්තටම මේ අවුරුද්ද වෙලාවේ මේ කැවිලි පෙවිලි හදන එකත් එක්ක කේක් එකක් හදන්න නම් බැරි වුණා. ඒ නිසා අපි කේක් එකක් කඩෙන් තමයි ගත්තේ. ඇත්තට මේ කේක් එකත් හරිම රසයි. ජනරාශි එක් රාශි වී ජන ක්‍රීඩාවන් පිරුණවේ ඔයාලා දන්නවද රුසියානු භාෂාවෙන් කොහොමද සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්නේ කියලා? දන්න කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න. බොහොම ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි. good luck.